පාකිස්තානයේ ගිය වෙලාවේ අපේ ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දෙන්න ඕන. ඒ කාලේ ටීම් එකේ සංඝා හිටියා මට මතකයි. මේ කතාව සංඝා කිව්වා කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. පාකිස්තානයේ ඉඳලා සංඝා කොළඹට ඇවිල්ලා සතියකට විතර වගේ පස්සේ කොහරි චෙක් පොයින්ට් එකකින් යාම නතර කරලා තියෙනවා. සංඝා වඳුනගත්ත එතන හිටපු හමුදා සෙබලෙක් අහලා තියෙනවා කොහොමද ටුවර් එක අවුලක් නෑ නේද? පස්සේ සංඝා කියලා තියෙනවා මේ ඕගොල්ලෝ හැමදාම මේ යුද්ධෙහිඳ විඳින දුක අපි එක දවසක් වින්දා. විනාඩි කීපයකට තමයි අපි වින්දේ. හැබැයි ඉතින් ඕගොල්ලෝ මේ හැමදාම විඳින දුක හෙඩ්ලයින් යනවා අඩුයි. ඒ වගේ ත්‍රස්තවාදී කල්ලියකට අපි මිනිත්තු කීපයක් මුණ දීලත් සිද්ධි සියල්ල හෙඩ්ලයින් ගියා. පස්සේ මේ සෝල්ජර් කිව්වලු මම මැරුණට කමක් නෑ සර් මොකද ඒක මගේ රස්සාව. මම ඒකට ලෑස්ති වෙලා සර් හමුදාවට ආවේ. ඒ වුණාට සර් ඔයා වීරයෙක්නේ. ඔයා මැරුණොත් ඒක අපේ රටට ලොකු පාඩුවක් කියලා සංඝට කිව්වා. ඒ තමයි ඒ සෝල්ජර්ගේ වර්ෂන් එක. මට පොදුවේ දෙයක් කියන්න තියෙනවා. දැන් යුද්ධ ඉවරයි. දැන් අපි බය නැතුව ඇවිදිනවා. සමහර වෙලාවට යුද්ධ තිබිච්ච කාලේ අපි කොච්චර සන්ත්‍රාසයෙන් සැකෙන් බයෙන් ජීවත් වුණාද කියන එක අපිට බොහෝම ඉක්මනට අමතක වෙලත් ඇති කියලා මට හිතෙනවා. මට ඇහෙනවා සමහර අය දේශපාලනික වශයෙන් යුද හමුදාව ගැන සහ පොලිසිය ගැන කියලා තියෙන කතා. නංගන් අනවශ්‍යයි. මෙච්චර හරියක් කරපු මේ මිනිස්සු ගැන වචනයක් කියනකොට දෙපාරක් හිතන්න කියන ඉල්ලීම කරන්න මං කැමතියි. මොකද ඔය තැන තැන ගිහිල්ලා දේශපාලන වාසි වලට කතා කියන මිනිස්සුන්ට හැඟීමක් නැති වෙන්න පුළුවන්. නමුත් යුද්ධෙන් නෑදෑයෝ සහෝදරයෝ මිත්‍රයෝ නැති වෙච්ච මිනිස්සුන්ට ඒ කතා ටිකක් වේදනාත්මක වැඩි. කියන්න හොඳ දෙයක් නැත්තම් මෙච්චර හරියක් කරපු මේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ගැන පොලිසිය ගැන වචනයක් නොකිය ඉන්න. මුකුත් නැති වෙන්නේ නෑද? කියන්න එපා. නොකිය ඉන්න පුළුවන් නේද? වස්වදිනවා එම කිව්වා. අපට නොහැකි දේ කරනා අපෙන් එකකි මේ මිනිසා මේ මිනිසා මේවා ලයිව් වහන්න 98.2 98.4 සියතාපිය